අදත් ඔන්න ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඉස්සෝ කරියක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ දේවල් තමයි ඉස්සෝ කරිය හදන්න අවශ්‍ය වෙන දේවල්. හැමදාම හදන ඉස්සෝ කරියට වඩා ටිකක් වෙනස් විදිහට මේ ඉස්සෝ කරියක හදන්න හේතුවා. මුලින් ඔන්න භාජනයක් ලිපෙන් තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඔලුහාල් මාදුරු පොඩියට කපාගත්ත ලුණු ටිකක් තමයි මේ විදිහට එකතු කරගත්තේ. දැන් මේකට සෝදුරු ටිකක් දාලා කලවම් කරගන්නවා. දැන් මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු, කරපිංච, අවුමිරිස් මෙන්න මේ දේවල් ටික දාලා කලවම් කරගන්නවා. මේ වෙලාවේදී පොඩියට කපාගත්ත තක්කාලි ටික තමයි මේ විදිහට එකතු කරලා කලවම් කරගන්නේ. ඔන්න දැන් අපි මේකට රසායන ලුණු ටිකකුත් මේ වගේ එකතු කරගන්නවා. දැන් මේකට ඊතර කුළු බඩු ටික දාගන්න තමයි හදන්නේ. මුලින් ඔන්න කොත්තමල්ලි කුඩු ටික, ඒ වගේම මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, ගම්බිරිස්, ඒ වගේම කහ. මෙන්න මේ දේවල් ටික එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මේ ඉස්සෝ කරිය ගොඩාක් රස කරන දෙයක් තමයි මේ දාගන්නේ. ඒ තමයි සියඹල යුෂ. අපි තක්කාලිත් දාගත්තා. ඒ වුණාට මේ සියඹල යුෂයකින් මේ ඉස්සෝ කරිය ගොඩාක් රස වෙනවා. තක්කාලි කන්න අකමැති කෙනෙක්ට සියඹල යුෂ විතරක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඒ ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගෙන මේ දැන් එකතු කරගන්න පොල් කිරි ටිකක්. පොල් කිරි දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පියනෙන් වහලා මේක ටිකක් වෙලා උයා ගන්නවා. මේ වෙලාවේදී හොද්ද හොඳට උතුරනවා. ඔන්න අපි දැන් පියන ඇරලා මේ වගේ හොඳට මේක හැදි ගා ගන්නවා. ඔන්න දැන් ඉස්සු ටික එකතු කරගන්න වෙලාව. ඉස්සු ඔක්කොම ටික මේ වගේ එකතු කරලා පොඩ්ඩක් මෙන්න මේ වගේ කලවම් කරගන්නවා. ඉස්සු ටික ඔන්න හොද්දත් එක්ක හොඳට කලවම් කරගත්තට පස්සේ ආයෙමත් මේක මේ වගේ පියනෙන් වහලා ටිකක් වෙලා උයා ගන්නවා. ඔන්න දැන් අපේ ඉස්සෝ කරිය ලෑස්ති. ඔයාලා දැන් බලනවා ඇති මොනවද මේ ඉස්සෝ කරියට අපි උඩින් දාලා තියෙන්නේ කියලා. ඉස්සෝ කරිය හැදුනාට පස්සේ ඇත්තට මේක අත්‍යවශ්‍ය නැහැ. මේකට ටෙම්පරාදුවක් තමයි දාලා තියෙන්නේ. වෙනම එකතු කරලා ලුණු ටිකක් දාලා, කරපිංච ටිකක් දාලා වෙනම ටෙම්පරාදුවක් දාලා මේ වගේ උඩින් දාගත්තා ඉස්සෝ කරිය ටිකක් ලස්සන වෙන්න. ඇත්තටම ඉතින් ඒකෙන් තවත් රසයක් මේ ඉස්සෝ කරියට එකතු වෙනවා. කැමති නම් ඔන්න එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මේක හොඳට කලවම් කරගන්නට පස්සේ ඉස්සෝ කරිය තියෙන්නේ මෙන්න මේ විදියට. තක්කාලි සියඹල යුෂය දෙකම දාලා මෙන්න මේ වගේ ඉස්සෝ කරියක් හදලා බලන්නකො. හරියම රහයි. තක්කාලි කන්න ආස නැති කෙනෙක්ට සියඹල යුෂ වැඩිපුර එකතු කරලා මේ විදියට ඉස්සෝ කරිය හදා ගන්න පුළුවන්. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.